ඈ අපෝ බලන්නකො බට්ටෝ මේ හිමිදිරි උදෑසනේ අර සරණේරුගේ මහවැස්සි කෑ ගහනවද කොහෙද? දවසම මූසලයි. මහවැස්සි නෙවෙයි යන්නේ. උක්කුම් සීයා හැරිලා ඈනුම් අරිනවද කොහෙද? හැබෑට නොදැකින් විතරක්. ගිහින් අවදි වෙන්න කියන්නේ උදේ පාන්දර දවසම මූසල කරන්නේ නැතුව. මේ දඟරේ ඊයේ රෑ පොඩි නැන්ද කතා කරා. එයාලා මෙන්න මේ කොහෙද මන්ද ගමනක් යන වෙයි කියලා බන්ටි පුතාව ටික දවසක් අපේ ගෙදර තියාගන්න පුළුවන් දැහුවා. යකෝ වතුර එකක්වත් බොන්න තේරෙන්නේ නැනේ මේ ළමයාට. ඒකත් හිර කරගන්නවා. හිර කරගත්තා නෙවෙයි. අම්මා ඒ කිව්ව කතාවට බීපු වතුර ටික නහයෙන් ආවා. අනේ අම්මේ ඔය වසවර්තියව නම් මෙහෙ එක්කන් එන්න එපා. අනේ මේ ඒ ළමයාව වහම මොකද වෙන්නේ? විකාර කියවන්න නැතුව ඉන්න. මං කිව්ව පොඩි නැන්දට ළමයාව එවන්න කියලා. අනේ දරුවව සෑහෙන කාලෙකින් දැක්කෙත් නෑ. දැන් ගොඩක් ලොකු වෙලා ඇති නේද? සීදේවි කොල්ලා. අපෝ ඔව් ලොකු වෙලා ඇති ඒකා කරන අලුගුත් තේරු වැඩ ටික න. අනේ අම්මේ යාව ගෙන්න ගන්න එපානේ. ගිය පාර මෙහි ආපු වෙලාවේ මට පුදුම වදයක් දුන්නේ. මගේ ලිප්ස්ටික් එකක් අරන් ගිහින් අපේ ගෙදර බල්ලගේ පූසගේ ඔක්කොගෙම මූණේ උලලා තිබ්බා. ඒ මදිවට අර එහා ගෙදර සරණේරු මාමගේ මහවැස්සිගේ පස්සෙත් අතුලලා තිබ්බා. මන් දන්නේ නැතු ඒක මාසයක් විතර පාවිච්චි කරාට පස්සේ තමයි ඒ ගොන් තඩිය මට ඒ ගැන කිව්වේ. හරි ඉතින් ඒවා මේ පොඩි කාලේදී කොලුකමට කරපුවානේ. දැන් එහෙම නැතුව ඇති. දැන් ලොකුයිනේ. අනේ ඔව් දැන් හැදිලා ඇති මේන් කියලා. මල්ලි මෙහෙ එනවක පොඩ්ඩක්. මේ මොකෝ? තම්සේගේ මූණ නිකන් අලියෙක් පාගපු වට්ටක් ගෙඩියක් වගේ. බට්ටක් මොකෝ මේ අඬන්නේ? උක්කුම් සීයව හැරෙව්වා කියලා නිදිමර ගාතේ නැගිටලා මට හැරමිට්ටෙන් ගහගෙන ගියා. මං කියලා තියෙනවනේ සීයව හැරවද්දි ළඟට යන්න එපා කියලා. දන්නවනේ උක්කුම් සීයගේ හැටි. මල්ලි මේ අහනවකෝ අර වසවර්ති බන්ටියා ඉන්නේ. ඉතින් අන්න ඒ යකා මෙහෙ එනවලු සතියක් විතර නවතින්නේ. මොකා? මේ අපේ බන්ටි මල්ලි මෙහෙ එනවා. එනවා තමයි. ඔන්න මං දෙන්නම ඉන්න තැන මේ කියන්නේ. ආවට පස්සේ ඒ ළමයාට කරදර එහෙම කරන්නේ නැහැ. එහෙම වුණොත් දෙන්නටම ගහනවම. අනේ අම්මෝ මේ අම්මා එහෙනම් බන්ටි මල්ලිව තියාගන්න. මං යනවා යන්න. අනේ අම්මපා මේ තව නිදාගන්න පුළුවන්කම තියෙද්දිනේ අර ගොන්නාඹ මාව අවදි කළේ. තාම උදේ 8යි වෙලාව. තව පැය 4ක්වත් බුදිය ගන්න තිබ්බ යසාගේට. සීලවතී හීනෙන් ගෙනත් දුන්න පොල් රොටිය කන්න කටේ ඔබා ගන්නකොටමනේ අවදි වුනේ. අපරාදේ. එක්ක කමක් නෑ. ඒක හපන්න මගේ කටේ දතුත් නෑනේ. මේ ඉන්නේ මාව අහරෝපු ගොන්නාම්බ. කොහෙද මේ නැට්ට පෑගුණු රිලෙවෙක් වගේ බෑග් එකකුත් උස්සගෙන දුවන්නේ? ඔක්කොම සීයේ මං තව එක විනාඩියක්වත් මේ ගෙදර ඉන්නේ. මං යනවා මේ ගෙදරින්. ඒ මොකෝ බංගේ? උඹ අර ඉස්කෝලේ කෙල්ලෙක් එක්ක තිබ්බ කිචිපිචියේ අම්මට අහු වුණාද? මොකා? ඇයි බං අර ටුක්ටුක්ද ටික්ටොක්ද මොකද්ද මන්ද කරන සවනි කියලා කෙල්ලෙක් එක්ක උඹට පොඩි කිචිපිචි පළහිලව්වක් තිබ්බ ඉස්කෝලේ? මං අර එකපාරක් උඹලගේ දෙමාපිය රැස්වීමට එනකොට උඹ ඒ කෙල්ලට කැන්ටිමේ වණ්ඩුවක් කරන් දෙද්දි මගේ අතටම අහුනේ. අයියෝ මොන හත්වලාමත්ද ඔය කියවන්නේ? කෑ ගහන්න එපා උක්කුම් සීයේ අම්මට හේ. මම මේ වෙන හේතුවකට ගෙදරින් යන්නේ. මේ ඒක නෙවෙයිද? අර අපේ පොඩි නැන්දාගේ බන්ටියා ඉන්නේ. පොඩි නැන්දාගේ පොඩි එකා. අප්පෝ අර පොඩි වසවර්තියා මතක් කරන්න එපා ඕකව. ගිය පාර ඕක ආපු වෙලාවේ මං නිදන් ඉද්දි මගේ සරම ගලවන් ගිහින් ඌ ඔන්චිල්ලාවක් බැඳගෙන තව පොඩ්ඩෙන් මං හෙළු බැල්ලෙන් කඩේටත් ගිහින් එනවා. අන්න ඒ යකා සතියක් විතර නවතින්න මෙහෙ එනවලු. අනේ අම්මේ බට්ට කොල්ලෝ. ඔහොම හිටහන් එහෙනම් මාත් එනවා උඹත් එක්ක යන්න. නැත්තම් වයසට ගිහින් මැරෙන්න කලින් මාව අද හෙටම කූරියා ගහන ඕක මෙහෙ ආවොත් එහෙම. මේ මොකෝ මේ? සීයලා මුණුබුරාලා බෑකුත් උස්සගෙන කොහෙද මේ යන්න හදන්නේ? ට්‍රිප් එකක්වත් යනවද? නෑ අපි දෙන්න මේ වන්දනාවේ යන්න කියලා. මගුලක් අහනවා. මොන ට්‍රිප් දානේ? අපි දෙන්න මේ ගෙදරින් යන්න හදන්නේ. ඒ මොකෝ? ඒ මොකද අහන්නේ? අර බන්ටියත් එක්ක ඉන්නවට වඩා හොඳයි ඒ දවස් ටිකේ වෙන කොහේ හරි ඉන්නවා. අම්මා කැලේට වෙලා වනගත වෙලා ඉඳියස් එපා යෝකත් එක්ක ඉන්නවට වඩා. මල විකාර. අම්මේ කොවනේ තාත්තා? අද උදේ ඉඳන් දැක්කේ නෑනේ. මටත් දැන් කිව්වහම මේ බේබද්ද ගැන මතක් වුණේ. ඊයේ රෑජාමේ ඇවිල්ලා දොරට තඩි බානවා. ගිහින් බැලුවාම අර සිරිදෝරිස් එක්ක එක්කාසු වෙලා හොඳටම රාබීලා. කෙලින් ඉන්නවත් පණ නෑ. ඒ ගමන බීලාව නම් එළිය නිදාගනින් කියලා මං දොර වහලා නිදාගත්තා. මං කියලානේ තියෙන්නේ බීගෙන රෑජාමේ ගෙදරට ආවොත් ගෙට ගන්නෑ කියලා. මේ දඟරේ දුවේ ඔන්න ඔය පොඩ්ඩක් ගිහින් ඉස්සරහා බලපන් ඉන්නවද කියලා.
වෙරිමර ගාතේ කොහෙ ගිහිල්ලත් දන්නේ. ඔය දෙන්නත් විකාර නොකර ගිහින් වැඩක් කරගන්න. ගෙදරට මිනිහෙක් කෙනෙක් කිව්වහම ගෙදරින් ගිහින් හරියනවද? තාත්තලා පුතාලා මුණුබුරාලා ඔක්කොටම පිස්සු. දඟරේ තාත්තා ඉන්නවද? අර ඉන්නේ ස්තෝප්පුවේ. 4 ගාතෙන් වැටිලා ගොරෝ නිදි. ඒ මදිවට තාත්තගේ බඩ උඩ අපේ ටොමියා නිදි. තාත්තගේ ඔළුව උඩ අපේ කිටියා නිදි. අපෝ ගෙදරට කවුරු හරි ආවොත් එහෙම ලැජ්ජාවේ පණ යනවා. අනේ දඟරේ දුවේ ඔන්න ගිහින් පොඩ්ඩක් අහරවන්නකෝ. ඇහැරුන් නැතුනොත් එහෙම මට කියන්නකෝ. ගහනවා වතුර බාල්දියක්. මේ බට්ටෝ අන්නර බන්ටි මල්ලි දැන් පිටත් වෙන්නලු හදන්නේ. ඒ ළමයාට මෙහෙ ඉන්න පාර මතක නැල්ලු. ගොඩ කාලෙකින් ඉන්නේ මේ පැත්තේ එන්නේ. අනේ පුතේ බන්ටි මල්ලිට කෝල් කරලා මෙහෙට එන්න පාර පොඩ්ඩක් කියන්නකෝ. ඔන්න අක්කේ chance එක. මට ආව හොඳ අදහසක්. ඒ මොකද්ද? අපි කෝල් කරලා බොරු පාරක් කියමු. එතකොට මෙහෙන් නැතුව වෙන කොහේ හරි යයිනි. අන්න වැඩේ. පාරක් කියපන් කොල්ලා ආගිය අතක්වත් හොයාගන්න බැරි වෙන්න. මොකෝ උඹලා මේ කඩමලු උස්සන් නෑගන් යනවද? පොඩ්ඩක් අයින් වෙයල්ලා. මට දැන් මේ උතුර දකුණ මාරු වෙලා තියෙන්නේ. බට්ට පුතේ මේ කුස්සිය මේ පැත්තේ නේද තියෙන්නේ? ඒකවත් මතක නෑ බං හරියට. හෙලෝ බන්ටි මල්ලි මම මේ බට්ට අයියා. අම්මා කිව්වා ඔයාට එන්න පාර මතක නෑ කියලා. ඔව්වනේ පාර පොඩ්ඩක් කියනකො. මුලින්ම කොහෙටද මං එන්න ඕනි? ඔයා මුලින්ම එන්න දෙල්ගස් හන්දියට. ඔය කොහෙද බං ඔය කියන්නේ? දෙල්ගස් හන්දියේ මේ එහා පැත්තේනේ තියෙන්නේ. මම මේ මූව ගම වටේ යවන්න හදන්නේ. ගම වටේ නෙවෙයි යෝකව රට වටේ යවන්න ඕනි කරන වැඩවලට. උඹ අයින් යන්කෝ මං කියන්න. හෙලෝ බන්ටි පුතේ මම මේ උක්කුන් සීය කතා කරන්නේ. අම්මට සිරිනා කියා. කොහමද? තාම ඉන්නවද? ඈ මොකද්ද උඹ කිව්වේ? නෑ මේ මුකුත් නෑ මේ ඔක්කොම සියව දකින්නත් ආසයි කියලා කිව්වේ. ඒක මිසක්. මේ කොල්ලෝ උඹ මෙහෙම වරෙන්. ඔතන ප්‍රධාන පාරට ගිහින් නැගපන් යාපනයේ බස් එකේ. ඊට පස්සේ යාපනයෙන් මැදවච්චියට ගිහින් මැදවච්චියෙන් කිලිනොච්චියට ගිහින් එතනින් රීවිල් එකක් අරන් ඵලයන් අම්පාරේ. ඊට පස්සේ එතන ඉඳන් මඩ කලපුවට පයින් වරෙන්. අම්මේ හද්ද ඩොටේනියනේ ඔයාලා ඉන්නේ. ලොකු ගමනක් යන්න වෙයි වගේ නේද? හරි උක්කෝ. මේ මං එහෙම එන්නම්කෝ. මේ ඔන්න තිබ්බ හොඳේ. ටටා බයි. මූයකෝ වැඩිහිටියෙක්ට කතා කරන්නවත් උගන්නලා නෑ මේකට. මොකක්ද ඔක්කොම සී ඒ කරේ? ඔහොම ගියොත් නම් ඕකව අවුරුදු 10කටවත් හොයාගන්න බැරි වෙයි. ඉතින් කොච්චර හොඳද? ඒ කියන්නේ උගෙන් ආපහු වදයක් ඇත්තෙම නෑ. ඒකත් ඇත්තනේ ඉන්න. කමක් නෑ. ඕකට හොඳ වැඩේ. මේ ඇති යන්තම් ඒ කරදරෙන් බේරුණා. අද කරන්න වැඩකුත් නැති එකේ මාටියාගේ ගෙවල් පැත්තේවත් යන්න ඕනි. බට්ට යාළුවා. සුපුණා. මොකෝ මේ පැත්තේ? මම මේ ඔයාගේ අතරමං වුණ යාළුවෙක්ව එක්කගෙන ආවා. ඒ කවුද බං ඒ? මේ ඉන්නේ. මෙයා තමයි යාළුවා. හල්ලෝ බට්ට අයියේ. කොහමද? බන්ටි මල්ලි. අයියෝ අපි ඉවරයි. මේම්බොලේ බට්ට යාළුවට සිහිමූර්ජා වුණා. මාව දැක්ක සතුටටද කොහෙද? පොඩ්ඩක් හිටහන් අයියේ. මම වතුර ඩිංගක් අරන් එන්නම් මූ ඇහැරවන්න. බට්ට යාළුවා නැගිටින්නකෝ. ගෙදරට නෑයෙක් ආවහම ඔහොම නිදාගෙන හරියනවද? නැගිටිනවකෝ. අම්මේ මොකද්ද බං මේ ඇඹුල් රහක් එන්නේ? ඒ මේ මූණට ගහපු වතුර එකේ වෙන්නේ නැති. ඉස්සරහ කානුවෙන් අරන් ආවේ. නොදකින් විතරක්. ඊයා ෂි. හරි ඉතින්. කොහොම හරි බට්ට අයියා දැන් කෙලින් ඉන්නවනේ. කොහෙන්ද බං මේකව හම්බුනේ? මට මෙයාව වෙලේ කඩේ ළඟදී හම්බුනේ. යාපනයට පයින් යන ගමන් කිව්වා බට්ට අයියාලගේ ගෙදර යන්න. මං කිව්වා එහෙ කොහෙද යන්නේ මේ වෙලෙහා පැත්තේනේ බට්ට ඉන්නේ කියලා. මං ඉතින් එක්කන් ආවා. උඹටත් ඉතින් ඕන් නැති රෙද්දක් නෑනේ. අර නාකි උක්කුව ලොකු වටයක් කිව්වට ෂෝට් කට් එකක් තිබිලානේ මෙහෙට එන්නේ. මට වෙලාවට මේ සුපුන් අයියව හම්බුනේ. කෝ බට්ට අයියා ගෙදර අනිත්තුන් කුසුම නැන්ද එහෙම ඉන්නවද? මේ ඔය කොහෙද යන්නේ? ඔහොම හිටහම මං එනකන්. ඊට පස්සේ කට්ටියම හොල්මන් කන්දෙන් එහා පැත්තට ගියා. අම්මේ මරු කතාව මේක. බයත් හිතෙනවා. කොයකෝ මේකේ අනිත් පිටුව. මෙහා අනිත් කොළ ටික මීයෝ කාලා. මීයාගේ ආච්චිට හාල් කරන්න. දැන් ඉතින් කතාවේ ඉතුරු ටික අහගන්න මීයව හොයාගෙන ඵලයන්කෝ. කුණු මීයා මට වුණොත් එහෙම ඕකව නැට්ටෙන් කරකෝලා විසික් කරන්නේ. කුසුම නැන්දේ. අපේ මේ බලහල්ලකෝ කවුද ඇවිත් තියෙන්නේ කියලා. අපේ බන්ටි පුතානේ. කොහොමද ඉතින් මගේ ආදරණීය කුසුම නැන්දේ? අම්මේ මුගේ බටර් ගෑම.
බටර් හැන්දෙන් නෙවෙයි සවලෙන් ගන්නෙ. ඈ ඒ බන්ටි කියලාද කියනව ඇහුනේ? නෑ වෙන්න බෑ. දැන් ඌ යාපනයේ ගිහින් ඇති. ඈ මේක කොහොමද මෙහෙ? මේ ඉන්නේ අපේ පරම්පරාවේ නාගේ සීයා. තාම ඉන්නවනේ. ගිය පාර ආපු වෙලාවේ මං හිතුවේ ඊළඟ පාර මල ගෙදරටවත් එන්න වෙයිද කියලා. නොදකින් විතරක් මුගේ කටනා. අපෝ මේක ඇවිල්ලානේ. ඩංගරයක්කේ දැක්ක කල්. මම මේ අහන්නම ඉඳී. අර එළියේ වැලේ දාලා තියෙන මල් ගවුම කාගේද? ඒක මගේ. ඇයි තමුසෙට ඒක ඕනි දැඳගන්න? අනේ ඉතින් මේ මන්නම් ගවුම් අඳින්නේ. අපේ බට්ටයියට වගේ ඇඳුවොත් නම් ලස්සනට තියෙයි. ඈ ඒක නෙවෙයි මං කියන්නේ කී. මං එනකොට ඉස්සරහ අඹ ගහේ වඳුරු දෙන්නෙක් ඉඳියා පිණුංග ගහ. ඉතින් මට මොකෝ? තමුසෙගේ යාළුවෝ දෙන්නෙක්ද? නෑ අනේ. මට නම් වඳුරෝ පේන්න බෑ. ඔයාලගේ වත් ඉඳපු නිසා ගල් ගෙඩියක් අරන් ගැහුවා ඩෝං ගාලා. ඊට පස්සේ ගලට බය වුණු පාරට එක වඳුරෙක් ජරා කරානේ. කෙලින්ම අක්කගේ ගවුමේ. දැන් නිකන් මල් ගවුමේ මල් පර වෙලා වගේ. ඊයා මොනවද මොඩේව කරන්නේ? දැන් ඉතින් මං ආපහු හොදන්න එපෙයි. නෑ ඕනි නෑ. මං ඒක හේතුව. අර එතන මෙහා පැත්තේ වතුර වලක් තියෙන්නේ. ඒක ජබක් ගාලා හොදලා වැලට දැම්මා. ඈయ్యා අර මාළු වලේ එබුවද මගේ ගවුම? ඒකේ ගෙම්බොත් ඉන්නවද කොහෙද? අනේ හරි ෂෝ. මගේ කාමරෙත් ගෙම්බෙක් ඉන්නවා. ඌ රැයට බක කියනවා. මං දෙක කියනවා. අනේ අම්මේ බලන්නකෝ. බන්ටි මල්ලි මං ආසම මගේ මල් ගවුම විනාශ කරලා. මොකද මේ බෙරිහන් දෙන්නේ? බන්ටි මල්ලි ඔයා ගැන හිතලා මේක හොදලා තියෙන්නේ. බලන්නකෝ කොච්චර හොඳ ළමයෙක්ද කියලා. ඔය අක්කයි අයියයි කියන ඒවා ගණන් ගන්න එපා පුතේ. ඔන්න ඔය තේක බොන්නකෝ. බන්ටි පුතාට පින් සිද්ධ වෙන්න මටත් ඒකක් බොන්න පුළුවන් වුණා. නැත්තම් අද මට වතුරු කුරක්වත් හම්බෙන්නේ නැහැ ඊයර බීලා ආපු නිසා. අන්න දැක්කනේ ගුණේ මාමි. මේ බන්ටි පුතා ආවහම ගෙදර හැමෝටම කිරි ඉතුරුනා වගේ. මේ මට කියන්න අමතක වුණානේ. මං ගෙට ආපු වෙලාවේ මගේ අතින් ඔතන තියලා තිබ්බ මේ ගම් බෝතලයක් හැලුණා පුටුවට. මාමගේ පස්සේ ඇලෙයිද දන්නේ. ඔන්න ඉතින් ආපු ගමන් කරලා වැඩක්. අයියෝ මේ පුටුව මගේ පස්සේ ඇලිලානේ. ගුණේ මේ පුටුවත් පස්සේ යාළුවගෙන කොහෙද යන්නේ? මේ පිටළමේකුත් ඉස්සරහ විකාරණට නැතුව ඉන්නවා. අපිටත් ලැජ්ජ කරවනවා. තමුසෙට තාම වෙරි හිඳිලා නැහැ වගේනේ. හිටහන්කෝ හොඳ කොසු පාරක් ඔළුවට දුන්න නම් ওই වෙරි ටික බහි කකුලටම. නෑ මේ එහෙම දෙයක් නෙවෙයි නෝනේ. මේ බන්ටි පුතාගේ වැඩක් අනේ. මේ අහන්නකෝ. අනේ නෝනේ ඇයි මේ කොස් අරන් ආවේ? අනේ මේ කොස්සෙන් නම් ගහන්න එපා. අර ළමයාත් බලන් ඉන්නවනේ. අප්පට සිරි බට්ටයියේ. ඒ ගමන මොකෝ? මං ඔයාලට බඩක් ගෙනාවා. දෙන්න අමතක වුණානේ. අනේ මට නම් එපා ඔය එක බඩු. මටත් එපා. මොකක් හරි මරාලයක් වෙන්නේ නැති. ඇයි අනේ ඔයාලා ඔහොම? මං කොච්චර අමාරුවෙන්ද ඒක උස්සන් ආවේ ගෙදර ඉඳන්. ඔක්කොම 100ටත් එපාද? මොකද්ද දැන් ඔය බඩ? ගෙදරින් කන්න දෙයක්වත් එව්වද? ඉන්නකො මං අරන් ඉන්න. කන්ටටා මේන් තියෙනවා බාණ්ඩේ. මොකද්ද යකෝ මේ? ඕක දිගෑරපන් බලන්න. මුංගේ ගෙදරින් ගමටම කන්න රස කැවිලි හදලා ඉවලද කොහෙද? ඔක්කොම 100ම මේක ඇරලා බලන්නකො. මං ඩිංගක් බාත්රූම් එකට ගිහින් එන්න. හරි වැඩේ හරි. ඔන්න උගුල ඇටෙව්වා. තව ටිකකින් මරලා තෝනි දෙයි. බුදු අම්මෝ යකෝ මේ මීමැස්සෝ පිරිච්ච මී වදයන්නේ මූ උස්සන් ඇවිත් තියෙන්නේ. අයියෝ අම්මේ මගේ තට්ටේ ඈබන් දඟරේ නෑම්බියේ. උඹ කොස්සක් උස්සන් ඇවිත් මගේ තට්ටෙටනේ උඩ පැන පත බෑවේ. අනේ මං එහෙම බැලුවේ නෑ උක්කුම් සීයේ. කලබලයට වනාගෙන ගියා. අම්මේ යකෝ මේ වගේ වයසක මිනිහෙට්ට ඔහොම ගහනවද? අර එහා ගෙදර සරණේරුවා මහවැස්සිට කෙවිටෙන්වත් තලන්නේ එච්චර. මේ අනිත් එක ඌ එළියට දුවලා ගිහින් එළියේ ඉඳන් පොල්ලෙලි වලින් ගහනවා. මං ඉතින් වෙන මොනවා කරන්නද? උක්කුම් සීයව මීමැස්සන්ගෙන් බේරගන්න තමයි මං එළියේ ඉඳලා පොල්ලෙලි ප්‍රහාර එල්ල කරේ. කොහොමද මගේ ඉලක්කේ? මීමැස්සන්ට දුවන්න ගැහුවේ. ඔව් දුවන්න ගැහුවේ. කොච්චර දුවන්න ගැහුවද කියනවනම් අන්තිමට මීමැස්සෝ පියාඹුවේ නෑ. ඇඳන් ඉඳපු රෙදිත් උස්සන් පයින් දිව්වේ. අනේ මේ නිකන් හිටහම් මගේ කට උස්ස ගන්න නැතුව දුවන්න ගැහුවා.
වඳුරට පොල්ලෙලි අහුණා වගේ හතර වටේ නෙලලා යකෝ එක පොල්ලෙල්ලක් ඇවිල්ලා මගේ කටේ හිර වුණා. තව පොඩ්ඩෙන් හුස්ම ඉර වෙලා මැරෙන්නේ. මේ බලපන් තාම කටේ පොල් කෙඳි. මේ මොකෝ මේ සාලේ කන පිට පෙරලිලා. ඔක්කොම සීයා මොකෝ මේ බිම බඩ ගන්නෙ. දන්නේ වගේ අහන හැටි විතරක් මීමැස්සොත් එක්ක මී වදයක් උස්සගෙන ඇවිල්ලා මෙතන. ඔක්කොම සීයා ඒක පැණි කන්න ගිහින් මෙහෙම වුනේ. ඕකනේ ඉතින් පණ්ඩිත වැඩ කරන්න යනවනේ. ඒක කන්න නෙවෙයි යන්නේ ගෙනාවේ. ගෙදර ලස්සන්ට එල්ලලා තියාගන්න. ගෙදර නෙවෙයි මුගේ බෙල්ල එල්ලන්න තිබ්බේ එක. මෝඩ පොඩි එකා. මුට දෙන්න හිතනව හැරමිට්ටෙන් තව ටිකක් කොට වෙන්න. අම්මේ යකෝ මූ ආපු දවසේම මෙහෙමනම් තව සතියක් විතර ඉඳියොත් එහෙම මගේ මලගම තමයි කරන්න වෙන්නේ. ඒකත් කරමු. අවුලක් නෑ මම සපෝට් එකක් දෙන්න. අයියෝ අනේ බට්ටු අපි ඉවරයි.